හෙල්ලෝ. ඉතින් මේ මොකද්ද? මේ තියෙන්නේ ඩයි ගේමින් කන්ට්‍රෝල් සෙටප් එකක්. ඉතින් මේක මම ගෙදරදීම තමයි හදාගත්තේ. ඕගොල්ලන්ට මේකට මවුස් දෙකක් විතරයි ඕන වෙන්නේ. ඉතින් කන්ට්‍රෝල් සෙටප් එකක් කියන්නේ මේක තනිකරම ගේමින් වීල් එකක්. ඔන්න බලන්න මේක වැඩ කරන විදිහ. අර පේනවනේ. බස් එකේ ටයර් එක කැපෙනවා. ඒ වගේම මේක වැඩ කරන ගේම් විදිහට තියෙන්නේ Euro Truck Simulator 2 සහ GTA San Andreas GTA V වගේ ගේම් වලට වැඩ කරනවා. ඉතින් මේකේ සිස්ටම් හදන විදිහත් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙම ගේනවා. ඉතින් ওই විදිහට මම ওই සෙටප් එක ඇතුළට දාගත්තා. මගේ මේසේ ඔන්න ওই විදිහට ටේබල් එකේ තියෙනවා පොඩි පරතරයක් ඒ ගානට විදිහට මම පෙට්ටිය හදාගත්තා. ඉතින් ඔන්න බලන්න ওই විදිහට අපි මවුස් එක තියාගන්න පුළුවන්. අපිට ඔය තියෙන බටේ හොඳට මත පිටිසුමුදු වෙන්න A4 sheet එකක් අලව ගන්න පුළුවන්. එතකොට වැඩේ හරි. පුළුවන් විදිහට ඔකට හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පැඩල්ස් දෙක. පැඩල්ස් දෙක කියන්නේ මේ පැත්තෙන් ඇක්සලරේටර් එකක් අනිත් පැත්තෙන් බ්‍රේක් එකක්. ඔයගොල්ලෝ පේනවනේ. ඔයගොල්ලෝ මැනුවල් ගහනවා නම් ඒ විදිහට පුළුවන්. ඔටෝ ගහනවා නම් මේ විදිහට පුළුවන්. ඉතින් මවුස් එකට ලොකු බරක් යන්නේ නැති විදිහට මම මොන විදිහට ස්පොයින්ට් දෙකක් දෙපැත්තෙන් තියාගත්තා. එතකොට මවුස් එකත් ආරක්ෂිතයි, කිසි ප්‍රශ්නයක් නැහැ. පේනවනේ? අවුලක්ම නැහැ. ඉතින් අපි දැන් බලමු කොහොමද සිස්ටම් හදන්නේ කියලා. ඒ කියන්නේ සෙටින්ග්ස් වලින් ගේම් එකේ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ ඔප්ෂන් වලට ගිහිල්ලා ඔන්න ওই විදිහට කන්ට්‍රෝල් කියන මේක තියෙනවා. ඒකෙන් අපේ උඩම සෙටින්ග්ස් වල තියෙනවා keyboard with mouse තව එකක් තියෙනවා. ඒක gaming steering wheel එක. අපි දාගන්න ඕනේ keyboard plus mouse control කියන එක. mouse setting වලින්. හරිනේ. එතකොට ඊට පස්සේ ආය option වලට ගිහිල්ලා keys and buttons කියලා මේකක් තියෙනවා. ඒකෙන් ඕගොල්ලෝ උඩම total හරි මොකක් හරි මට ඒක හරියටම sure නැහැ. ඒ කියන්නේ ඒක accelerating එක. ඒ වගේම දෙවෙනියට තියෙනවා brake කියලා. brake and reverse. ඉතින් ඒකෙන් කියන්නේ පිටිපස්සට හරි බ්‍රේක් එක. හරිනේ. එතකොට ඒ දෙකට අපි දාගන්න ඕන ඇක්සලරේට් එකට රයිට් එකත් ඇක්සලරේට් එකට ලෙෆ්ට් එකත් බ්‍රේක් එකට රයිට් එකත් දාගන්න ඕන. මොකද මවුස් එක අනිත් පැත්තට තමයි පැඩල්ස් දෙකට යන්නේ. එතනින් අපි හදන්නේ පැඩල්ස් දෙක. අපි කලින් සෙටින්ග්ස් වල හැදුවේ මොකද්ද? ස්ටීරින් එකේ මවුස් කන්ට්‍රෝල් එක. ඉතින් ඒ විදිහට අපිට ඒක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඔච්චර තමයි සිස්ටම් වලින් අපිට හදන්න තියෙන්නේ. ඒක හරි. ඉතින් මෙන්න තියෙනවා අපේ රිසල්ට් එක. ඔන්න ওই විදිහට හොඳ ගේම් ප්ලේ එකක් අපිට ගන්න පුළුවන්. දැක්කනේ? හොඳටම අපිට එලව ගන්නත් පුළුවන්. ඕන විදිහට කන්ට්‍රෝල් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට බලන්න ඕන නම් දනිය කියන මගේ අනිත් channel එක මගේ description එකේ තියෙනවා. ඒකට ගිහිල්ලා මේකේ full වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී මේ වගේ ලේලන් බස් සහ මේ වගේ අමාරු ඩෙත් රෝඩ්ස් දාගන්න කොහොමද කියලා Euro Truck එකට මොඩ් දාගන්න කොහොමද කියලා මම ඔයාලට ගෙනත් දෙනවා. ඉතින් මම ඒ ගේනකම් මේක සහ මගේ දනියා ගේමින් කියන channel එකේ තියෙන වීඩියෝ එක බලන්න. ඉතින් මම දෙකෙන්ම කියනවා අනිවාර්යෙන් මොඩ් කොහොමද දාන්නේ කියලා. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මේක බලන්නකෝ කන්ට්‍රෝල් කොහොමද කියලා. ඉතින් අදට ඔය වීඩියෝ එක ඉවරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් ඉතින් මම කැපෙනවා. bye.